අද අපේ රෑකෑම එක හදන්නේ අපේ මල්ලි. ඉතින් එයා අද හදන්නේ චීස් රහට මැකරෝනි එකක්. හැබැයි චීස් නැතුව. ඉතින් ඉස්සෙල්ලාම එකට ඕන වෙනවා මේ විදිහට කොටු හැඩයට කපාගත්ත කැරට් අල දෙකක්. ඉතින් එයාගෙන්ම අහමු ඊට පස්සේ අපි මේක කොහොමද කරන්නේ කියලා. අපි දැන් යන්නේ පාස්තා සෝස් එක හදන්න. ඒකට අපිට ඕන වෙනවා ඉඟුරු, සුදු ලුණු, ඒ වගේම තමයි අමු මිරිස්. ඉතින් ඊට අමතරව අපිට තක්කාලි ගෙඩි 4කුත් ඕන වෙනවා. ඉතින් මේ ටික මේ විදිහට අපි හීනියට කපා ගන්නවා. දැන් අපි යන්නේ අපේ තක්කාලි ටික තම්බ ගන්නයි. ඉතින් අපි මේකට තක්කාලි වැහෙන්න වතුර දාලා මේ ටික හොඳට තම්බගෙන එමු. මේ වෙලාවේදී අපේ තක්කාලි ටික හොඳට තැම්බිලා තියෙනවා. ඉතින් මේ වෙලාවට අපේ මේ තක්කාලි වල පොතු ගලව ගන්න හරිම ලේසියි. ඉතින් මේකේ පොත්ත ගලවගෙන වෙනම භාජනයකට දාගෙන ඉවර වෙලා අපි මේකට සීනි මේස හැඳි දෙකක් දා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. තව අපි මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. 3-5 කුඩු තේ හැඳි භාගයයි ගම්මිරිස් තේ හැඳක් සහ ඊට පස්සේ අපි අර කපාගත්ත ඉඟුරු, සුදු ලුණු සහ මිරිස් මේකෙන් භාගයක් අපි මේකට සම්පූර්ණයෙන්ම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික අපි හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ අපි අපේ පෑන් එකට තෙල් මේස හැන්දක් විතර දාගෙන අර අපි ඉතුරු කරගත්ත ඉඟුරු, සුදු ලුණු, මිරිස් ටික මේකට දාලා හොඳට ටෙම්පරාදු වෙනකන් තියලා අපි දැන් හදාගත්ත තක්කාලි පේස්ට් එක, එහෙම නැත්නම් පාස්තා සෝස් එකේ පේස්ට් එක මේකට දාලා ටෙම්පරාදු කරගමු. දැන් අපේ පාස්තා සෝස් එක ලෑස්ති. දැන් අපි යන්නේ අපේ white sauce එක හදාගන්න. ඉතින් අපි මේ pan එකටම
බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා මේ වෙලාවේදී. ඊට පස්සේ අපි මේ බටර් ටිකට මේ පාන් පිටි මේස හැඳි දෙක එකතු කරගන්න ඕන. බටර් ටික මේ විදිහට පාන් පිටිත් එක්ක හොඳට එකතු වුණාන් පස්සේ අපි මේකට කිරි කෝප්ප 1 කාලක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේකත් හොඳට කැටි වෙන්න දෙන්නේ නැතුව හොඳට හැඳි ගාමින් උයා ගන්න ඕන. මට මේ වීඩියෝ එකේදී ඔයගලන්ට පෙන්වන්න බැරි වෙලා තියෙනවා. අපි මේකට තව ලුණු තේ හැඳි භාගයකුයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි, සීනි මේස හැන්දකුයි, ඒ වගේම තමයි අපි මේකට තව විනාකිරි තේ හැඳි භාගයකුත් එකතු කරගත්ත අන්තිමටම. අපිට පාස්තා එකේ තව ටෙම්පරාදුර හදාගන්න ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපලා ඕනේ වෙනවා. ඒ වගේම තමයි මේ වගේ හීනියට කපාගත්ත සුදු ලුණු ගෙඩි දෙකකුත් තව ඕනේ වෙනවා. අපි දැන් යම් පාස්තා ටික තම්බගන්න. ඉතින් අපි වතුර ලීටර් එකකට ලුණු තේ හැඳි එකකුයි පොල් තේ හැඳි එකක් විතර දාලා අපි මේ පාස්තා ටික දැන් හොඳට තම්බගෙන එමු. අපි මෙතනදී ගත්තේ පෙනෙන් කියන පාස්තා එක. ඉතින් මේක පාස්තා එකේ ග්‍රෑම් 400ක් තියෙනවා. ඉතින් අපේ මල්ලිගේ පර්සනල් ෆේවරිට් එක තමයි පෙනෙන් කියන පාස්තා එක. ඉතින් අපි මේ ටික හොඳට තම්බගෙන එමු. අපි මේ මාළු ටික දැන් තැම්බෙන්න තියලා අපි අපේ ටෙම්පරාදුර හදාගමු. අපි දැන් කලින් කපාගත්ත සුදු ලුණුයි දෝනුයි මේ ටෙම්පරාදුරට දාලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගමු. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාන් පස්සේ අපි කලින් කපාගත්ත සෙලරි ටික මේකට එකතු කරගන්නවා. සෙලරි කලින්ම එකතු කරගත්තාම මේකේ තියෙන රස අපේ මාළු වලට, කැරට් වලට, ඒ වගේම තමයි අපි එකතු කරන අනිත් හැම දෙයකටම මේකේ රස උරා ගන්නවා. ඊට පස්සේ අපි මේකට අපි කලින් තම්බගත්ත මාළු ටික මේකට එකතු කරගන්නවා. අපි මේ මාළු ටික තම්බගෙන ඉවර වෙලා මේකේ කටුත් හොඳට ඉවත් කරලා පොඩි කරගෙනයි තියෙන්නේ. අපි මේ වෙලාවේදී අපේ කැරට් ටිකත් මේකට එකතු කරගමු.
දැන් මේ වෙලාවේදී අපි අපේ ෆිෂ් බ්‍රොත් එක එහෙමත් නැත්නම් අපි කියන්නේ ස්ටොක් වෝටර් එක කියලා මාළු තඹගත්ත වතුර ටික මේකට එකතු කරලා මේ කැරට් ටික හොඳට මේකෙන් තඹගමු. අපි මේ වෙලාවේදී මේකට මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්න ඕන. මම දැන් මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. අපි මේකට ටිකක් අඩුවෙන් ලුණු දාන්න ඕන. මොකද අපි අර හදාගත්ත ස්ටොක් වෝටර් එකේ එහෙම නැත්නම් මාළු තම්බගත්ත වතුර එකේ ලුණු තියෙනවා. ඒ නිසා අපි මේකට ලුණු ටිකයි එකතු කරන්නේ. දැන් අපි මේක වහලා කැරට් ටික හොඳට තැම්බෙනකල් තම්බගමු. අපි අපේ කැරට් ටික තැම්බුණාන් පස්සේ මේකට අපි හදාගත්ත පාස්තා සෝස් එක එකතු කරගන්නවා. ඒක එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න. දැන් මේ වෙලාවේදී අපි හදාගත්ත white sauce එක මේකට එකතු කරන්න ඕන. මේ white sauce එකෙන් තමයි අපේ පාස්තා එකට චීස් රස එන්නේ. දැන් මේ වෙනකොට අපි අපේ ලිප ඔෆ් කරලා තියෙන්නේ. එතකොට අපි මේකට අපි අපේ කොත්තමල්ලි කොළ ටිකයි අපේ පාස්ලි කොළ ටිකයි මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගමු. දැන් අපේ පාස්තා එක ලෑස්ති.
අපි එහෙනම් ආය පාරක් මේ වගේ රසවත් වීඩියෝ එකක් තුලින් ස්පයිසි oven තුලින් හම්බ වෙමු. ඔබ සැමට සුබ දවසක් වේවා.